චාරිකා සටහන් වැඩසටහනේ තවත් අලුත් නැවමු වැඩසටහනක් එක්ක තමයි ඔයාලා හම්බෙන්න මේ අපි ආවේ මයංගනේ සොරබර වැව ඉස්මත්තට. ඉතින් අද හරි අපූර්ව හවස් යාමයක තමයි අපි සොරබර වැව ඉස්මත්තට ආවේ. ඉතින් මේ සොරබර ගැන කතා කරද්දී බුලතා කියලා යෝධෙක් තමයි දුටුගැමුණු රජ දවස මේ සොරබර මේ දෙවන්ත සොරබර වැව නිර්මාණය කරලා දෙන්නේ. ඉතින් මේ සොරබර වැවේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි ගල් සොරවුව. ඉතින් මේකේ සොරවුව ගල් සොරවුවක් තමයි තිබෙන්නේ. ඉතින් දේශීය විදේශී සංචාරකින්ගේ ආකර්ෂණය දිනාගත් මයංගනේ ප්‍රදේශයේ පිහිටලා දෙන අපූර්ව ස්ථානයක්. ඉතින් ඔයාලට මෙතෙන් ආවොත් හවස් පර්වත උදේ වරුවක මේ වැවේ සිරිය අසිරි විඳගෙන එන සිහිල් සුළං විඳගෙන ඒ වගේම බෝට්ටු සවාරියක් යන්න පුළුවන්. මේ තුරුලතා පක්ෂීන් විවිධාකාර සත්තු ඉතින් මේ අවට අපූර්ව ජෛව විවිධත්වයක් තිබෙනවා. ඉතින් අපි ඒ වගේම ස්පිල් එක චුට්ටක් එහා පැත්තේ තියෙනවා නාන්නත් පුළුවන්. ඉතින් මේ වගේ අපූර්ව විනෝදාංශ රසක් මේ සොරබර වැව හා ඒකාබද්ධ වෙලා තිනවා. ඒකාත්මික වෙලා තිබෙනවා. හලෝ චූටි බබා කොහමද? කො සොරබර වැවේදී පරිස්සම් වෙන්න ඕනේ රිලව්ගෙන්. හොඳද? මේ රිලව්ට කැමෙම දාන්න එන්න බා. මෙහි රිලව් ටිකක් දඟකාරයි. ඉතින් ඔයාලා කැම දැම්මොත් ඔයාලගේ ඇඟට පනිනවා. ඒ නිසා රිලව්ට කෑම දාන්න එපා.
ජිමි ජිමි තාමද හිටිද? සැප නින්දක් දාගෙන ඉන්න. සොරබර වැව ඉස්මත්තේ මේ හවස් වරුව ගත කරපු සුන්දර සන්ධ්‍යාව අපි අවසන් කරන්න රයි සූදානම් වෙන්නේ. ඉතින් යාළුවනේ තව දවසක මෙවන